Hi hi, welcome to my YouTube channel. මම අද කියන්නේ එක් දින සේවාවෙන් ID එක ජාතික ඇඳුම්පතක් හදාගන්න විදිය. වීඩියෝස් නම් එච්චර quality නැහැ. මොකද මම වීඩියෝ එකක් හදාගන්න හිතලා නෙමෙයි වීඩියෝ ගත්තේ. ඒ නිසා වීඩියෝ quality නැහැ. මට පස්සේ හිතුණා YouTube එකේ මම search කරා ID එකක් හදාගන්න විදිය තිබුණේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ගාල්ලේ තියෙනවා මේ එක් දින සේවාවක්. ඔය අජාතික ඇඳුම්පත් හදාගන්න පුළුවන් එක් දින සේවාවක්. ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ ඉඳලා මීටර් 100ක් 200ක් විතර දුරින් තියෙන්නේ. පිග්මී එකක ගියොත් රුපියල් 200ක දුර. මේ ඉන්නේ මං ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ස්ථානයේ මගේ මං උදේ 7:00ට ගිහිල්ලත් මගේ අංකය උනේ 126. 126 තමයි අංකේ. ඒ ගිහිල්ලා එතන ඉන්නකොට හරියටම පිළිවෙලට වැඩ ටික වෙනවා. අංක පිළිවෙලට කවුරුවත් ඉස්සර මේ කියන්නේ පෝලිම් පැනිලි නැහැ. හරියට අංක පිළිවෙලට ඒගොල්ලෝ අපිට කතා කරනවා. ඒ විදිහට තමයි හැමදේම පිළිවෙලට වෙන්නේ. නැති වුණු ID එකකට නම් රුපියල් 3000යි. ID එකක් අලුත් කරන්න නම් රුපියල් 2500ක් තමයි යන්නේ. ඒ වගේ මුදලක් තමයි යන්නේ. සල්ලි ගෙවලා ඊට පස්සේ අපිට පැය දෙකක් විතර ඉන්න වෙන අපේ ID එක හැදිලා එනකන් ඒ අතරතුර මම ඔයාලට කියන්නම් කොහොමද මූලික පියවර ටික ගන්න කියලා. මූලික පියවර ටික ගන්නේ අපි ID එකක් නැති වුණා නම් අපි ඒකට පොලිස් වාර්තාවක් ගන්න ඕන. පොලිස් වාර්තාව අරගෙන ID එකට ෆොටෝස් ගන්න ඕන. දැන් නම් දෙන්නේ අර ඉස්සර වගේ ෆොටෝ කෑලි නෙමෙයි. මේ පරණ ෆොටෝ කෑලි නෙමේ. ඒගොල්ලෝ ෆෝම් එකක් වගේ තමයි හදලා දෙන්නේ QR කෝඩ් එකකුත් එක්ක. ඒකත් අරගෙන යන්න ඕන ග්‍රාම සේවක ළඟට. ග්‍රාම සේවක ළඟට ගිහිල්ලා අපේ ඩීටේල්ස් ටික යාළට දෙන්න ඕනේ. යාළා ෆෝම් එකක් ෆිල් කරලා අපිට කියනවා AG ඔෆිස් එකට යන්න කියලා. ඊට පස්සේ AG ඔෆිස් එකෙන් කරන්න ඕන දේවල් ටික කරලා එයාලා ලියුම් කවර් එක දාලා අපිට දෙනවා අපේ ඩොකියුමන්ට්ස් ටික. ඒ ටික දාලා අනිවාර්යෙන් මේකට ඔරිජිනල් උපැන්නයක් ඕන. සීල් එක තියෙන අර දම් පාට. AG ඔෆිස් එකෙන් අපිට කියනවා මේක අරගෙන යන්න. ගාල්ලේ තියෙනවා වන්ඩි සර්විස් එකක්. එක දවසින් හදාගෙන අපිට එන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගාලට ගියම ඇත්තටම කිව්වොත් ඒක ලේසි පහසුයි. උදේ 7:00ට ගිහලා මම 12:00 වෙනකොට එළියට ආවා. ID එකත් අරගෙනම මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. 2026 නම් හරිම ලකී අවුරුද්දක්. මොකද කියනවා නම් 2026 ජනවාරි 2 වෙනිදා තමයි මගේ පර්ස් එක නැති වෙන්නේ. කියන්නේ කවුරු හරි මගේ පර්ස් එක පිට් පොකට් ගහලා මම බලන් හිටියේ සතියක් විතර මගේ ID එක හම්බ වෙනකන් හම්බුනේ නැහැ. ඉතින් මොකක් කරන්නද මම ID එක හැදුවා. ID එක ලයිසන් එක මගේ ඔක්කොම දේවල් තිබුණේ පර්ස් එකේ. ගාල්ල හුරු පුරුදු නගරයක් නිසා මං ඉස්සර හරි ආසයි ගාල්ලේ තියෙන පොඩි පොඩි කෑම වර්ග රුපියල් 100ට 200ට ගන්න පුළුවන්. ඉස්සර අපි ගන්නවා. ඒවත් මතක අලුත් කරන ගමන් ඒ වගේ කෑම ටිකකුත් අරන් ඉතින් මම ආයෙත් පුරුදු පරිදි අකුරස ගාල්ල බස් එකට නැග්ගා. නැගලා මේ එන ගම මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. වීඩියෝ එක නම් quality නැහැ. මොකද මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන නෙමෙයි මේ වීඩියෝස් ගත්තේ. ඒක නිසා මම කනගාටු පළ කරනවා. මොකද quality වීඩියෝස් කියලා මම Android phone එකකින් මේ වීඩියෝස් ටික ගත්තේ. මම හිතනවා මේකේ තියෙන ඩීටේල්ස් ටික ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් මාව subscribe කරන්න. ආදරෙයි. bye bye.